අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ හැමෝම වගේ අපෙන් අහපු දෙයක් ගැන. ඒ තමයි ඉලෙක්ට්‍රික් කාර් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. හැමෝම හිතන්නේ ඉලෙක්ට්‍රික් කාර් එකක බැටරියක් තියෙනවා. ඒකෙන් මෝටර එකක් කරකවලා මේ කාර් එක වැඩ කරනවා කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. එතකොට මේ කාර් වල ගියර් පද්ධතිය වැඩ කරන්නේ කොහොමද? බ්‍රේක් කරද්දී පාලනය වෙන්නේ කොහොමද? මේ කාර් වල රේඩියේටර් එකක් තියෙන්නේ ඇයි? බ්‍රේක් කරද්දී ආපහු බැටරි එක charge වෙන්නේ කොහොමද? විදුලිය ඉතිරි කරගන්න මේක කාර්යක්ෂමව හදලා තියෙන්නේ කොහොමද? මේ වගේ මේ වාහන ගැන අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා කතා කරලා බලන්න. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකම බලන්න ඔයාටත් පුළුවන් ඊටාම සරලව මේ සම්පූර්ණ පද්ධතියම ගැන ඉගෙන ගන්න. මුලින්ම අපි මේ කාර් වල කොටස් ටික ඉගෙන ගන්නට ඕනේ. මෙතනදී ඉලෙක්ට්‍රික් කාර් එකක් පිටත පෙනුමෙන් ඉන්ධන කාර් එකක් වගේම පෙනුනත් එහි ඇතුළත කොටස් වෙනස්. මේ කාර් එකක තියෙන්නේ විශාල බැටරි එකක්, පවර් ඉන්වර්ටර් එකක්, විදුලි මෝටර එකක්, විදුලි පාලන කොටස, බැටරිය, චාර්ජින් පෝට් එක, AC කරන්ට් මොඩියුල් එක, චාර්ජරය සහ ගියර් පද්ධතිය. දැන් අපි බලමු මේ කොටස් වැඩ කරන්නේ කොහොමද කියලා. මෙතනදී මුලින්ම ඔබ වාහනයේ බැටරි පැක් එක සාමාන්‍ය විදුලි පද්ධතියෙන් charge කරගන්නට වෙනවා. මේ බැටරිය නිර්මාණය කරලා තියෙන්නේ උපරිම විදුලිය ගබඩා කිරීමට සහ ප්‍රතිජනනය කරලා දෙන්නත් උෂ්ණත්වය අඩුම මට්ටමක තියාගන්නත් පුළුවන් විදියට. මේ බැටරි පැක් එකේ ඊටාම කුඩා ලිතියම් අයන් බැටරි දහස් ගණනක් තියෙනවා. මේවා විශාල ප්‍රමාණයක් එකතු කරලා එක බැටරි සෙල් එකක් එහෙම නැත්නම් මොඩියුල් එකක් හැදෙනවා. මේ වගේ සෙල් 16ක හෝ 18ක් වගේ ගානක් එකතු වෙලා තමයි මේ බැටරි එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කුඩා ලිතියම් බැටරි ඇතුළතින් ගමන් කරන ග්ලයිකෝල් වලින් පිරුණ රේඩියේටර් පද්ධතියක් සමහර වාහනවල දකින්නට තියෙනවා. මේ බැටරිය දුර ගමන් කරනකොට අධික ලෙස රත් වෙන එක මේ ග්ලයිකෝල් නලය මගින් නවත්වනවා. රත් වුණු ග්ලයිකෝල් බැටරිය හරහා ගමන් කරලා වාහනේ ඉදිරියෙන් තියෙන රේඩියේටර් එක හරහා සීතල වෙනවා. මේකෙන් බැටරිය සිසිල්ව තියාගන්න අතර ඒ මගින් විදුලිය අපතේ යාම නවතිනවා. ඔයා දන්න ඉලෙක්ට්‍රික් වාහනවලත් මේ රේඩියේටර් එක තියෙනවද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. දැන් මේ බැටරි පැක් එක මගින් විදුලිය AC DC පාලන කොටස වෙත ලබා දෙනවා. මේ ඉන්වර්ටර් එක මගින් විදුලිය DC කරන්ට් එකෙන් AC කරන්ට් එක බවට පත් කරලා විදුලි පාලකය වෙත ලබා දෙනවා. විදුලි පාලක කොටස කරන්නේ මේ එන විදුලිය අඩු වැඩි කරලා මෝටර එකට ලබා දෙන එක. මෙතනදී මෝටර එක කැරකෙන වේගය අඩු වැඩි වෙනවා. මේ මෝටර එක හදලා තියෙන්නේ ඊටාම අඩු විදුලියකින් වැඩි කැරකවීමක් කරන්නට පුළුවන් විදිහට. මේකට ට්‍රැක්ෂන් මෝටර කියලා හඳුන්වනවා. මෙහි කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්ටේටරය සහ රොටේටරය. ස්ටේටරය කරන්ට් එක ලබා දුන්නාම මේක වටේට කාන්දම් බලයක් නිර්මාණය කරගන්නවා. මේ කාන්දම් බලයේ වෙනස නිසා රොටේටරය මේ ස්ටේටර් එක ඇතුලේ කැරකවීමක් වෙනවා. මේකෙන් තමයි මේ මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් කොහොමද මේ කාර් වල ගියර් පද්ධතිය වැඩ කරන්නේ? මේ කාර් වල ගියර් තියෙන්නේ එකයි. ඒකට හේතුව තමයි මේ විදුලි මෝටර එක විදුලිය ලැබුණු ගමන් අධික වේගයෙන් වැඩ කරනවා. ඒ නිසා පෙට්‍රල් වාහන වගේ ක්‍රමානුකූලව ගියර් වැඩි කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ විදුලි මෝටරේ කෙලින්ම රෝද වලට හයි කරොත් වාහනය හිතා ගන්න බැරි වේගයකින් ගමන් කරන්නට පුළුවන්. මොකද මේ මෝටරය RPM 20000ක් වගේ අධික වේගයකින් කැරකෙනවා. ඒ නිසා ඒක අඩු කරන්න එක ගියරයක් මේකට සවි කරලා වේගය අඩු කරලා තමයි රෝද වලට ලබා දෙන්නේ. එතකොට වාහනේ රිවර්ස් ගියරයට දාන්නේ කොහොමද? ඒක වෙන්නේ කරන්ට් එකෙන්. කරන්ට් එක ලබා දෙන පැත්ත වෙනස් කරාම මෝටරේ කැරකෙන පැත්ත වෙනස් වෙනවා. ඒ මගින් තමයි වාහනය රිවර්ස් කරන්නේ. ඊළඟට මේ වාහනේ නියුට්‍රල් වෙන්නේ කොහොමද? පෙට්‍රල් ඩීසල් වාහනවල නම් මේක වෙන්නේ ගියර් පද්ධතිය එන්ජිමෙන් නිදහස් කිරීමෙන්. නමුත් මේ වාහනවල වෙන්නේ මෝටරය නවතා දැමීම විතරයි. එතකොට රෝද නිකන්ම කැරකෙන එක තමයි නියුට්‍රල් කියලා හඳුන්වන්නේ. ඉතින් අනිත් වාහනවල නියුට්‍රල් වෙන්නේ කොහොමද කියලා හරියටම දන්න අය ඔන්න කමෙන්ට් එකක් දාලා තියන්න. දැන් මේ වාහනය බ්‍රේක් කරනකොට වාහනය නියුට්‍රල් වෙලායි තියෙන්නේ. ඒකට හේතුව මේ මෝටරේට දෙන කරන්ට් එක නැවතීම. ඔය ඇක්සලරේටර් එකෙන් කකුල ගන්නකොටම මේක නියුට්‍රල් වීම සිදු වෙනවා. නමුත් මේ රෝද අධික බලයකින් කැරකෙන එක මගින් මෝටරේ නැවත කැරකවීමක් කරනවා. අපි දන්නවා මෝටරයක් අපි අතින් කරකවනකොට ඒකෙන් විදුලිය නිෂ්පාදනය වෙනවා. ඉතින් මෙතනදි වෙන්නේත් ඒකමයි. මේ මෝටරයේ රෝදවල කැරකවීම නිසා නැවතත් කැරකවීමෙන් විදුලිය නිපද වෙනවා. මේ විදුලිය නැවත ඉන්වර්ටර් එක හරහා බැටරිය වෙත ලබා දීමෙන් බැටරිය charge වීමක් සිදු වෙනවා. ඉතින් ඔබ වාහනේ බ්‍රේක් කරන හැම වෙලාවකම මේ මෝටරේ ජෙනරේටර් එකක් වගේ බැටරිය charge කරලා දෙනවා. අපි මෙතෙක් කියපු දේවල් හරිනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒකත් අපිට කියලා තියන්න. මීට අමතරව මේ වාහනේ තියෙන පොඩි බැටරි එක මගින් වෙන්නේ වාහනේ අනිත් ලයිට් සහ විදුලි උපාංග වැඩ කරන්න විදුලිය ලබා දෙන එක. සමහර වාහනවල මේ පොඩි බැටරි එක දකින්නට නැහැ. නමුත් බොහෝ වාහන ආරක්ෂාවට මේ පොඩි බැටරි එක භාවිතා කරනවා.
ඒ හැර කතා කරපුවාම සාමාන්‍යයෙන් කිලෝමීටර් 100 400 අතර යන්න පුළුවන් විදියට හදපු වාහන අද අපිට වෙළඳ පොලේ බලා ගන්නට පුළුවන්. එන්ජින් එකක් නැති නිසා විශාල ඉඩක් ඉදිරි කරගන්නත් ලොකු බරක් අඩු කරගන්නත් මේ වාහනවලට හැකි වෙලා තියෙනවා. ඒ වගේම කිසිම දුමක් හෝ සද්දයක් නැතුව මේ වාහන ගමන් කරන්නට පුළුවන් නිසා පරිසරයට හිතකාමී වාහන වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. එහෙනම් අපිට කමෙන්ට් එකක් දාලා ඒ බව කියන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් මේකට ලයික් එකකුත් දාලා තියන්න. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.